හායි ප්‍රියා ඩේලි ව්ලොග්. මං අද අම්මත් එක්ක පන්සල් යනවා. එන්නකො මාත් එක්ක යන්න ඔයාලා. ඔන්න යාළුවනේ අපේ ගමේ පන්සලට මං ආවා. මේ තියෙන්නේ බෝධීන් වහන්සේ ගාව. බලන්නකො. හරිම ලස්සනයි. ලස්සන වගේම හරිම නිස්කලංකයි යාළුවනේ. මං අද දවසේ විතරත් බෝධි පූජාවක් තියන්න ආවේ අම්මත් එක්ක. ඉස්සෙල්ලාම ඉතින් බෝධි මළුව අතු ගන්න ඕනි. බෝධි මළුව හරිම අපිරිසුදුයි. කොළ වැල්ලා, බෝකොළ වැල්ලා ඒවා ඉතින් මං අතු ගෑවා. යාළුවනේ වහිනවා අතු ගන්න ඉඩයක් නෑ. ඒ හින්දා මං ඔයාලට මේ ටික වීඩියෝ කරලා පෙන්නන්නම් බලන්නකෝ. යාළුවනේ මේ තියෙන පහන් වැටක්. මේ තියෙන්නේ 12 මහේ පහනක්. යාළුවනේ වහිනවා. ඉතින් මං ඔයාලට පෙන්නන්නම් මම බෝධීන් වහන්සේ උදෙසා පූජා කරන්න ගෙනාපු දේවල්. බෙහෙත් ගෙනාවා, ගිලන්පස, දැහැත් පිට, මල්, සුවඳ දුම්. යාළුවනේ මං අද ආවේ විශේෂ වැඩකට. මම දැන් දවස් ගානකින් ඉඳන් ආසාවෙන් ඉන්නවා බෝධීන් වහන්සේ පැන් කලයකින් නාවන්න. ඒ පැන් කලයට රෝස මල් පෙති, සුදු හඳුන් කූරු, සුදු මල් දාලා බෝධීන් වහන්සේ නාවන්න හරිම ආසාවක් තිබ්බා. වහිනවා යාළුවනේ මං කොහොම හරි ඒක කරනවා. පහන් පත්තු කරන්න විදිහක් නැති හින්දා මං 12 මහේ පහනට තෙල් දානවා. එන්නකෝ යාළුවනේ ඔයාලා මාත් එක්ක ඉන්න. යාළුවනේ මම දැන් මේ කරේ වැස්ස කියලා බලන්න යුතුව බුදුහාමුදුරුවන්ට පූජා කරන තැන ලස් පිරිසිදුරු තියෙන්නට ඒන පරණ මල් ටික අස් කරා. ඊට පස්සේ ඉතින් කුඩේත් පිහගෙන පැන් කලයකට අරගෙන මල් ආසනේ හොඳට පිරිසිදු කරා. ඊට පස්සේ පූජාවට ගෙනාපු බඩු ටික මේ ආකාරයට අස් කරගත්තා මම. යාළුවනේ මේ තියෙන බෝධිරාජයන් වහන්සේට මම පූජා කරන බෙහෙත් ද්‍රව්‍ය. ඊට පස්සේ මම මේ බෙහෙත් ටික බෝධිරාජයන් වහන්සේට මේ ආකාරයට පූජා කරා. ඊට පස්සේ බෝධිරාජයන් වහන්සේ උදෙසා පැන්, ගිලන්පස, දැහැත් පිට ආදී පූජා ද්‍රව්‍ය මම මේ ආකාරයට ලැහැත්ති කරගත්තා. මේ පූජා කිරීමෙන් මා ලබා ගන්නා පින් මේ ලෝකවාසී සියලුම සත්වයන් නිරෝගී වේවා, සුවපත් වේවා, දුකින් මිදෙත්වා. සාදු සාදු සාදු. මේ තියෙන යාළුවනේ මම බෝධිරාජයන් වහන්සේ උදෙසා පූජා කර පූජාවන්. ඊට පස්සේ මං 12 මහේ පහනට තෙල් ටික දාගත්තා. ඊට පස්සේ බෝධීන් වහන්සේ උදෙසා සුවඳ දුම් පූජා කරා. ඔබගේ ජීවිතයත් සුවඳවත් වේවා. ඊට පස්සේ යාළුවනේ තිබුණේ මම ආසම දේ. ඒ තමයි පැන් කලයක් අරගෙන ඒකට පිරිසුදු කරගත් රෝස් මල් පෙති, සුවඳ මල්, සුදු මල්, හඳුන් කූරු ටික එකතු කරගෙන බෝධීන් වහන්සේ නාවන්න තමයි මම මේ ලැහැත්ති වෙන්නේ. මේ තියෙන යාළුවනේ මං හදාගත්ත පැන් කලයේ ශාරීරික, පාරිභෝගික, උද්වේශික. ඒ කියන්නේ යාළුවනේ ත්‍රිවිධ චෛත්‍ය. මේ අතරේ බෝධීන් වහන්සේ අයිති වෙන්නේ පාරිභෝගික කියන ගණයට. යස්ස මූලේන සින්නෝව සබ්බාරි විජයන්නකා පත්තෝ සම්පයුතං සත්තා වන්දේ තන් බෝධිපාදපං ඉමේ ඒතේ මහා බෝධි ලෝකනාතේන පූජිතා අහම්පිතේ නමස්සාමි බෝධිරාජා නමස්තුතේ. සාදු සාදු සාදු. යාළුවනේ මම බෝධීන් වහන්සේගේ දෙයක් යහපත් අයුරින් ඉල්ලුවා. ඒක ඉෂ්ට වුණාට පස්සේ මම ඔයාලට කියන්නම්. අදට වීඩියෝ එක ඉවරයි යාළුවනේ. එහෙනම් channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න. වැදගත් channel එකක් කියලා හිතෙනවා නම් යාළුවන්ට share කරන්න.